අද රුයිස් ඩයරි තුලින් තරඟ විභාගවලදී නිතරම අහන කාලීන තොරතුරු ගැන දැනගනිමු. 2025 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවය පැවැත්වුයේ කුමන රටකදීද? වියට්නාමයේදී. 2025 වර්ෂයේ රාජ්‍ය වෙසක් සැමරුම පැවැත්වුයේ කොහෙද? නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී. 2025 රාජ්‍ය වෙසක් සැමරුමේ තේමාව වූයේ කුමක්ද? කලන ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු. 2025 වර්ෂයේ ලොව හොඳම පවුල් හිතකාමී ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කළ සඟරාව කුමක්ද? කොන්ඩේ නස් ට්‍රැවල් සඟරාව. 2025 වසරේ ලෝක පරිසර දිනයට සමගාමීව රක්ෂිතයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ වනාන්තරය කුමක්ද? නිල්ගල වනය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අනුරාධපුර මිහින්තලේ විහාරාධිපති වන වලවා හැංගුණ වැවේ ධම්මරත්න හිමියන් පිරිනැමූ ගෞරව නාමය කුමක්ද? මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි. ආයතනික රැකවරණය හා භාරකාරීත්වයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා මාසිකව ලබා දීමට තීරණය කළ දීමනාව කොපමණද? රුපියල් 5000ක්. 2025 වර්ෂයේ පැවති 97 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනු ලැබුවේ කුමන චිත්‍රපටයද? ෂෝන් බේකර් විසින් අධ්‍යක්ෂණය කරන ලද අනුරා චිත්‍රපටය. ලෝකය පුරා විශාල පරිශීලක පිරිසක් භාවිතා කළ කුමන වීඩියෝ ඇමතුම් සේවාවක්ද මේ වන විට නිල වශයෙන් නවතා දමා තිබෙන්නේ? ස්කයිප්. ලෝකයේ උසම තනි ආරුක්කු දුම්රිය පාලම පිහිට ඇත්තේ කුමන රටේද? ඉන්දියාවේ. ටෙස්ට් ක්‍රීඩාව නැවත දැනුම් දෙනතෙක් තහනම් කළ රට කුමක්ද? ඇෆ්ගනිස්තානය. ලෝකයේ දරුණුතම අවතැන් අර්බුදයට මුහුණ දී සිටින රට කුමක්ද? සුඩානය. 2025 වර්ෂයේ G7 සමුළුව පැවැත්වුණේ කුමන රටකදීද? කැනඩාවේදී. 2025 වර්ෂයේ ස්වර්ණ පුස්තක සම්මානය දිනූ නවකතාව කුමක්ද? චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රචනා කරන ලද පියාසර සමය. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් අනතුරුව 2025 වර්ෂයේදී සමරන්නේ එහි කීවැනි සංවත්සරයද? 60 වෙනි සංවත්සරය. ඇන්ටාර්ක්ටිකාවේ උසම කන්ද වන වින්සන් කන්ද සාර්ථකව තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා කවුද? යොහාන් පීරිස් මහතා. 2025 වර්ෂයේදී ඇෆ්ගනිස්තානයේ තලිබාන් පාලනය ආණ්ඩුවක් නිල වශයෙන් පිළිගනු ලැබූ පළමු රාජ්‍ය කුමක්ද? රුසියාව. 2025 නව වසර උදා වූ පළමු රට කුමක්ද? මධ්‍යම පැසිෆික් සාගරයේ පිහිටි කිරිබාටි දූපත් රාජ්‍ය. ශ්‍රී ලංකාව 2025 වසරේදී සමරන ලද්දේ කීවැනි ජාතික නිදහස් උත්සවයද? 77 වන ජාතික නිදහස් සැමරුම් උත්සවය. 2025 වසරේ නිදහස් දිනයේ තේමාව වූයේ කුමක්ද? ජාතික පුනරුදයට පෙළ ගැසෙමු. ඇල්ල ඔඩෙසි නව දුම්රිය ගමන් වාරය ආරම්භ කරන ලද්දේ කුමන දුම්රිය ස්ථාන දෙකක් අතරද? නානුඔය හා ඇල්ල දුම්රිය ස්ථාන දෙක අතර. 2025 වසරේ නොබෙල් සාමතයාගේ හිමි වූයේ කාටද? මාරියා කොරීනා මචඩෝ වෙතටයි. 2025 වසරේ සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමි වූයේ කාටද? ලැස්ලෝ ක්‍රස්නහෝකයි තමයි මෙම නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට සමත් වුණේ. 2025 කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමි වූයේ කාටද? මේරි ඊ බ්‍රොන්කව්, ෆ්‍රෙඩ් රෑම්ස්ඩෙල්, ශිමෝන් ශකගුචි මෙම නොබෙල් ත්‍යාග දිනා ගැනීමට සමත් වෙනවා. 2025 වසරේ භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමි වූයේ කාටද? ජෝන් ක්ලාක්, මයිකල් එච් ඩිවෝරෙට්, ජෝන් එම් මාටින්ස් කියන මේ තිදෙනාම මෙම නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට සමත් වෙනවා. 2025 වසරේදී රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමි වූයේ කාටද? රිචඩ් රොබ්සන්, සුසුමු කිතගාවා, ඕමාර් එම් යාගි යන තිදෙනාම මෙම නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට සමත් වෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සඳහා ආධාර කළ රට කුමක්ද? ජපානය. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ ජාතික දැක්ම කුමක්ද? දැකුම් කළු දිවයිනක්, සොම්නසින් පිරි ජනතාවක්. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පළමු වරට ක්‍රියාත්මක කරනු ලබන ආදර්ශ නාගරික හරිත කලාප දෙක කුමක්ද? පෑලියගොඩ හා ඔරුගොඩ වත්ත. ඔසු පැළ මිලියනයක් සිටුවීමේ හා ඔසු කිලෝ ලක්ෂයක් එකතු කිරීමේ අරමුණින් වර්තමාන රජය ක්‍රියාත්මක කරන ඔසු සවිය ජාතික වැඩසටහනේ තේමාව කුමක්ද?
ඔසුවවමු රට නගමු යන්නයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුහුණු පාසලක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති ප්‍රදේශය කුමක්ද? පොල්හේන. ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් ව්‍යාපෘතිය යටතේ නවීකරණය කෙරෙන දුම්රිය ස්ථාන ගණන කොපමණද? 100යි. 2025 වසරේදී ගෝලීය බෝරා සමුළුව පැවැත්වුයේ කිනම් රටේදීද? ශ්‍රී ලංකාවේදී. 2025 වර්ෂයේ ලෝක රාජ්‍ය සමුළුව පැවති රට කුමක්ද? එක්සත් අරාබි එමිරු රාජ්‍යයේදී තමයි මෙම සමුළුව පැවැත්වුණේ. ලෝකයේ ප්‍රථම වතාවට ගංගාවකට නෛතික පුද්ගලභාවය ලබා දුන්නු රට මොකක්ද? නවසීලන්තය විසින් වගනිව් නදිය සඳහා තමයි මෙම නෛතික පුද්ගලභාවය ලබා දෙන්න කටයුතු කළේ. 2025 වර්ෂයේ දකුණු ආසියානු මළල ක්‍රීඩා තරඟාවලියේදී හොඳම පිරිමි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ කවුද? රුමේෂ් තරංග. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මවගෙන් දරුවාට HIV, සිෆිලිස් සහ හෙපටයිටිස් B රෝග සම්ප්‍රේෂණය සාර්ථකව නවතා දැමූ ලොව පළමු රට ලෙස පිළිගත් රට කුමක්ද? මාලදිවයින. ලෝකයේ විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය කුමක්ද? ඊජිප්තුවේ මහා කෞතුකාගාරය. ලෝකයේ උසම පල්ලිය ලෙස හැඳින්වෙන්නේ කුමන පල්ලියද? ස්පාඤ්ඤේ සග්‍රඩා ෆැමිලියා දේවස්ථානය. ලෝකයේ පළමු අහස් ක්‍රීඩාංගණය ඉදිකරමින් පවතින්නේ කුමන රටකද? සෞදි අරාබියේ නියෝම් ස්කයි ක්‍රීඩාංගණය. 2025 වසරේ දකුණු ආසියානු තරඟාවලියේ වේගවත්ම කාන්තා ක්‍රීඩිකාව ලෙස තේරීපත් වූයේ කවුද? ශ්‍රී ලංකාවේ ෆාතිමා සාෆියා යාමික්. ශ්‍රී ලංකාව විසින් ගුවන්ගත කළ පළමු නැනෝ චන්ද්‍රිකාවේ නම කුමක්ද? 2019 වර්ෂයේදී ගුවන්ගත කළ රාවන් 1 නැනෝ චන්ද්‍රිකාව. 2025 වසරේ සැප්තැම්බර් මස 19 වන දින ශ්‍රී ලංකාව විසින් කක්ෂගත කරන ලද්දේ කීවැනි නැනෝ චන්ද්‍රිකාවද? 3 වන නැනෝ චන්ද්‍රිකාව. මේකේ නම තමයි බර්ඩ්ස් එක්ස් ඩ්‍රැගන්ෆ්ලයි. චන්ද්‍රිකා සංනිවේදන තාක්ෂණයේ පියා ලෙස හඳුන්වන්නේ කවුද? සර් ආතර් සී ක්ලාක් මහතා. ලෝකයේ ප්‍රථම සංනිවේදන චන්ද්‍රිකාව ලෙස හඳුන්වන්නේ කුමක්ද? ටෙලස්ටා. පෘථිවියට ආසන්නයේම පිහිටා ඇති තාරකාව කුමක්ද? සූර්යයා. සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහක වළල්ල පිහිටා ඇත්තේ කුමන ග්‍රහලෝක දෙක අතරද? අඟහරු හා බ්‍රහස්පති අතර. 2025 වර්ෂයේ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් රට කුමක්ද? ඉන්දියා. 2025 වර්ෂයේදී දිවියෙන් සමුගත් තායිලන්තයේ මව් රැජිනගේ නම කුමක්ද? සිරිකිත් රැජින. 2016 වසරේදී අභාවප්‍රාප්ත වූ තායිලන්තයේ දීර්ඝතම කාලයක් රජකම් කරපු භූමිබෝල් අදුල්යච් රජුගේ බිරිඳ තමයි සිරිකිත් රැජින කියන්නේ. මේ වගේ තවත් කරුණු දැනගන්න රුවිස් ඩයරි එක්කම එකතු වෙන්න.